ආයුබෝවන් රවි ග්‍රහයා තුලා රාශිගත වෙනවා ඔක්තෝබර් 17 වෙනිදා. රවි මෙහිදී දුර්වල වෙනවා. මම ඔය නීච වෙනවා කියන වචනය ඊතරම් භාවිතයට කැමති නැහැ. රවි කියන්නේ බලය, මමත්වය, රාජ්‍යකාරත්වය, ගාම්භීරත්වය වගේ කාරණා නියෝජනය කරන ග්‍රහයෙක්. රවි තුලා රාශි ගතවීමකදී මම ඉහත කියපු කාරණාවල යම් කඩාවැටීමක් දැකිය හැකියි. නමුත් රවි කියන ග්‍රහයා එතරම් ලේසියෙන් කිසිම හේතුවකදී පීඩාවට පත් කරන්න පුළුවන් ග්‍රහයෙක් නෙමෙයි. තමා වටා සිටින අනෙක් ග්‍රහයින් සියල්ලන්ම පීඩාවට පත් කරලා හෝ නැගී සිටීමේ බලය රවිට තියෙනවා. ඒක තමයි එයාගේ ස්වභාවය. ඔක්තෝබර් 17 වෙනිදා රවි තුලා රාශිගත වෙනවා. සාමාන්‍යයෙන් මාසයක වගේ කාලයක් රවි එක් රාශියක සිටිනවා. රවි ලබන මාසේ නැත්තම් නොවැම්බර් මාසේ 16 වෙනිදා වෘශ්චික රාශි ගත වෙනවා. ඔක්තෝබර් 17 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 27 දක්වා දවස් 10ක වගේ කාලයක් රවි තුලාවේදී කුජත් සමග සංයෝග වෙනවා. බොහොම රස්නේ ග්‍රහයින් දෙදෙනෙක් වායු රාශියක් වන තුලාවේ සංයෝග වෙනවා. සාමාන්‍යයෙන් වායුව සහ ගින්දර කියන්නේ ගින්දරවල වර්ධනයක්නේ. ඉන් පස්සේ නොවැම්බර් 2 වෙනිදා ඉඳලා නොවැම්බර් 16 දක්වා වගේ කාලය සිකුරු තමාගේම රාශිය වන තුලා රාශිගත වෙනවා. මෙහිදී අර රවිගේ දුර්වල ස්වභාවය බොහෝ දුරට නැති වෙනවා. මෙතනදී ඔබ බලයි කොහොමද අර එකිනෙකට සමපාත නොවන ග්‍රහයන් දෙදෙනෙකුගේ සුසංයෝගයෙන් රවිට යහපත් කියලා. නමුත් මේ වගේ තාක්ෂණික කාරණා පැහැදිලි කරන්නට මේක වෙලාව නොමේ. නමුත් මේ රවි සිකුරු සුසංයෝගයෙන් රවි බලවත් වීමක් අනිවාර්යෙන් දැකිය හැකියි. බොහෝ සම්බන්ධතා අංශයෙන් මේ සුසංයෝගය හොඳයි. මොකද ඉන් සම්බන්ධතාවලට පැහැදිලි බවක්, පාරදෘශ්‍ය බවක් ඇති කරાવી. නමුත් අර මම කලින් කියපු රවි සහ කුජගේ සංයෝග වීම ඔය සම්බන්ධතා අංශයට යම් කිසි විදිහක ඝර්ෂණයක් නැත්තම් නොගැලපීමක් ගෙනත් දෙන ස්වභාවයක් තිබුණත් ඉදිරියට යෑම හා ක්‍රියාශීලී අතින් ඉතාමත් හොඳයි. නමුත් මේ තුලාව කියන්නේ රවිට තරම් සුබභාවයක් නොවන නිසා ඔය ආදිත්‍ය හෘදය ස්තෝත්‍රයට සවන් දීම, සූර්ය නමස්කාරය කිරීම වැනි දේවල් වලින් හා විශේෂයෙන්ම බෞද්ධයින් ආගමික කටයුතු වලින් පස්සේ මෝර පිරිත සජ්ජායනා කිරීමෙන් බොහෝ හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. තවත් විශේෂ දෙයක් මෙහිදී සිදුවෙන රවි සහ චන්ද්‍රයා එකිනෙකා මුණ ගැසීමෙන් තුලා රාශියේ 20 වන සඳුදා හින්දු භක්තිකයන්ට අති පූජනීය දවසක් උදා වෙනවා. අමාවක දවසේ. ඒකට අපි කියනවා දීපවාලි උත්සවය කියලා. මේ නිසා හින්දු භක්තිකයන්ට මේක විශේෂ සංක්‍රාන්තියක්. බොහෝම ඉහළ ආගමික අතින් වැදගත් දිනයක්. ඉතින් අපි ඔවුන්ට සුබ පතන්නත් මේ අවස්ථාව යොදා ගන්නවා. ඒ දවසට හැකිනම් ඔබ කුමන ආගමක වුණත් කැමතිනම් ලක්ෂ්මිය නම දෙන්න. නමුත් ඊට ප්‍රථම ගණපති නැමදීම කළ යුතුයි. එයයි පිළිවෙල. මේ මගින් බොහෝ සුබ ප්‍රතිඵල උදා කරගත හැකි බව අපි අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම තවත් ඉල්ලීමක් කරන්න කැමති රාශි ඇස්ට්‍රෝ කියන අපි බොහෝම ළඟදී පටන් ගත්ත YouTube channel එකක්. ඉතින් තවමත් ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඉතින් අපි බලමු එක් එක් ලග්නයට මේ රවි මාරුවේ බලපෑම මොන වගේ වේවිද කියලා. කන්‍යා ලග්නය. ඔක්තෝබර් 17 වෙනිදා රවි තුලා රාශිගත වෙනවා. මේක රවිට දුර්වල රාශියක්. රවි මෙම රාශියේ නොවැම්බර් 16 වෙනිදා දක්වා සිටිනවා. ඔක්තෝබර් 17 වෙනිදා සිට ඔක්තෝබර් 27 දක්වා රවි කුජ සමග සංයෝග වෙනවා. පළමු සතියක පමණ කාලයක් බුදත් රවි සහ කුජ සමග තුලාවේ සංයෝග වෙනවා.
මෙහිදී රවි ගෝචර වන්නේ ඔබේ දෙවැන්නට. රවි කියන්නේ ඔබගේ 12 වැන්නාධිපතියා. වියදම ගැන නැතිවීම, ඉහළ ආත්ම විශ්වාසය, ධාර්මික බව, අන් අයට පරිත්‍යාග කිරීම වගේම ඔබගේ යටිහිත නියෝජනය කරන භාවය වන්නේ 12 වැන්න. 12 වැන්නාධිපතියා දෙවැන්න වන ධනස්ථානයට නැත්තම් ඔබගේ ගබඩාවට තමයි ගෝචරය වන්නේ. දෙවැන්න කියන්නේ ඔබගේ ගබඩාව, ලැබීම, ඔබගේ කුටුම්බය, කතාව, පරිභෝජනය. වියදම් නියෝජනය කරන ග්‍රහයා තමයි ලැබීම් භාවයට, රැස්කිරීමේ භාවයට ඇවිල්ලා තියෙන්නේ. රවි මෙතනට දුර්වලයිනේ. ඔය කන්‍යා ලග්න හිමියන්ගේ තිබෙන එක් දුර්වලකමක් තමයි ඇතැම් අවස්ථාවලදී ඕනවට වඩා සිතීම. මේ අය සාමාන්‍ය අය හිතනවට වඩා සෑහෙන්න දුර හිතනවා, විශ්ලේෂණය කරනවා. මේ නිසාම අර අනවශ්‍ය භ්‍රාන්තීන් වලට, කඩාවැටීම් වලට මේගොල්ලෝ යන අවස්ථා අපි නිරීක්ෂණය කරනවා. 12 වැන්නාධිපති දෙවැන්නේ දුර්වල වෙනවා කියන්නේ මේ தત્ත්වය තවත් වැඩි කරන්නට පුළුවන් වගේම අර ડિප්‍රෙෂන් තත්ත්වයට පවා යන්නට පුළුවන්. මොකද 12 වැන්න යටිහිත නියෝජනය වන නිසා. ඒ කෙසේ වෙතත් ඔය එක්රැස් වන ස්ථානයට වියදම් කරන තැන අයිතිකාරය ආවහම කොහොමත් වියදම් පාර්ශවයේ වරම ඉහළට යෑමේ අවදානමක් තියෙනවා. මේ නිසා අනවශ්‍ය වියදම් යෙදෙන්නට පුළුවන්. වෙනදාට වඩා තරමක් සැලකිල්ලක් දක්වන්න ඒ අංශයේ වියදම් ආවොත් වළක්වා ගන්නේ කොහොමද කියලා. මුල් දින 10 වගේ රවි කුජ සමග සංයෝගයක් තිබෙන නිසා අර ආවේගය මත නැත්තම් ඉක්මන්කම නිසා සිදුවන වියදම් පාර්ශවයේ ඉහළ යෑමක් දැකිය හැකියි. නිවාස වාහන ආශ්‍රිත හදිසි වියදම් තත්ත්වයකුත් ඇතිවන බවක් පෙනෙන්නට තියෙනවා. තරමක් දුරට කතා බහ කිරීමේදී කල්පනාකාරී වෙන්න. මොකද මෙතන තරමක රස්නයක් සහ ශක්තියක් එක් රැස්වන නිසා අන් අයට හිතෙන්නට පුළුවන් ඔබ ඔවුන්ව පාලනය කරන්න යනවා වගේ සිතුවිල්ලක්. මොකද අර ටෝන් එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නොවැම්බර් 2 වෙනිදා ඉඳලා දෙවැන්නාධිපතියා වන සිකුරු තුලාවට පැමිණෙනවා. මේ නිසා කලින් වියදම් පාර්ශවයේ ඉහළ ගියා වගේම ආදායම් තත්ත්වයේ වර්ධනයකුත් මේ අවස්ථාවේ අපේක්ෂා කරන්න පුළුවන්. වියදම් පාර්ශවයේ වගේම ආදායම් තත්ත්වයේ වර්ධනයකුත් පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඔබට යම් තැන්පත් ධනයක් තිබෙනවා නම් ඒවා ඔය කෙටි කාලන අවදානම් සහගත ආයෝජන වලට යෙදවීමෙන් වළකින්න. මොකද ඔබගේ ලග්නාධිපතියාත් මෙතන ගෝචරයක් තියෙන නිසා ඒ වගේ දේවල් වලට ඔබේ හිත පොළඹවන්න පුළුවන්. මේවා එච්චර සාර්ථක වන බවක්, විශේෂයෙන් අවදානම් අංශයේ ආයෝජන සාර්ථක වන බවක් මේ අවස්ථාවේ පෙන්눔 කරන්නේ නැහැ. රවි ඔබගේ 8 වැන්න දකිනවා. මම කලින් කිව්වා වගේ මේ රාශියට වැටෙන රවිගේ දෘෂ්ටිය ගිනි කන වට්ටන සුළුයි. මේන් ඔබට ලැබෙන්නේ ආරක්ෂාවක්. මේ මගින් ඔය හදිසි තත්ත්වයන් ඇතිවීම වළක්වාවි ඔබට අවාහිසාගත තත්ත්වේ. වගේම ඔබ යම් ඇබ්බැහිවීම් වලට ගොදුරු වෙලා ඉන්නවා නම් ඔය සෞඛ්‍ය තත්ත්වයට අහිතකර ආකාරී ඒවයින් මිදීමේ අවස්ථාවක් ඔබට ලැබේවි. ඒ වගේම ඔය ප්‍රවේණිය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ධනාත්මකව විසඳේවි. මොකද මේ 8 වැන්න කියන්නේ වෙනස් වීම සහ පරිවර්තනයන්. ඉතින් හිරුරැස් තැනකට වැටෙනවා කියන්නෙම එතන පිරිසිදු කරනවා කියන එක. ඒක නිසා අපි ධනාත්මකව දේවල් හොඳින් කළමනාකරණය කරගෙන ඉදිරියට ගමන් කරමු.